හලෝ අද මොකද කරන්නේ? අද පොයේ දවසේ අපි ඇවිල්ලා ඉන්නවා වේරගල රජමහා විහාරයට. මේක ඇවිල්ලා මේ අන්තිම රජ කාලේ හදපු ලස්සන පන්සලක්. මේකට පුංචි සිරිපාද කියලාත් කියනවා. එහෙනම් ඔයත් එන්න මාත් එක්ක යන්න. විතරයි උඩට යන්න දෙන්නේ, අනිත් දවස්වල උඩට යන්න දෙන්නේ නැහැලු. ඉතින් රිලෙවෙක් ඉන්නවා බලන්න. අන්න ඊළඟ යාළුවෙක් ඉන්නවා. නෑ ඒක කියන්නේ. ඔයාට උඩට යන්න අමාරුයිනේ. මේ දෙබරුන් ඉන්නවල සද්ද කරන්න එපා කියලා දාලා තියෙනවා. පුංචි සිරිපාදට යන එක්කෙනෙකුට ටිකට් එකක් ගන්නවා. ටිකට් එකක් 50යි. ලොකු එක්කෙනෙකුට පොඩි අයට නම් ගන්නෙ නෑ. අපි දැන් කැලේට ඇතුළු වුණා උන්න දැන් සිරිපාදේ නගිනවා. මේක මෙතන තියෙනවානේ මේ ලස්සන නෙළුම් පොකුණක් තියෙනවා. මෙයාව අල්ලන් එන්න. මේ හරි වඩිවල නෑ. සයිබත් ලස්සන විවයක් තියෙනවානේ. සමන් දේවාලේ. සිරිපාදට මේ තියෙන පල්ලෙහා බිබිල අර කඳුළි කැලේ ඉංගිරිය පාදුක පැත්තේ මේ තියෙන්නේ ලස්සන කඳුළි ටිකක් තියෙනනේ. තුන්කන්ද පැත්තේ ඒව පේන්නේ නැහැ මේට.
එන්න මේ පැත්තට යන්න පොඩ්ඩක් බලමු. පොඩි කැලෑ පාරක් තියෙනවා. අපි පොඩ්ඩක් එහෙට ආව යම් බලන්න. මේ පොඩි ලස්සන පාරක් තියෙනවා. යම් බලන්න ගිහිල්ලා කොහොම මොකක්ද තියෙන්නේ කියලා බලමු. මේ පැත්තට යන් ආයි මොකද දන්නවද? කැලේ වැඩි සත්තු ඉන්නවද දන්නේ නැහැ. යන් එන පල්ලෙහාට. යන් අපි යන පල්ලෙහාට එන. යා. බලාගෙන බහින්නේ. Kau amat tahu? Kau enak? Kau enak? Ini. Bahin lagi mana dia kamu ni paling mana? Mana tak kan? මේ පැත්තේ පඩි දිනා මේ අල්ලන් එන්න මේ පැත්තේ. අපි දැන් යනවා ධාතු මන්දිරයට. යා. අපි දැන් වැලිලිවර ලාව පල්ලෙහාට. එහෙනම් අපි දැන් ගෙදර යන්න හදන්නේ. එහෙනම් මේ අලුත් වීඩියෝ එකකින් ආයිත් හම්බෙමු එහෙනම්. See you. ජය වේවා.